හායි යාළුවනේ. ඔන්න මම අදත් ආවා ගාලු කොටුවේ ඇවිදින්න. එදා වීඩියෝ එකේ කිව්වා වගේ මම ආසම දේ වීකෙන්ඩ් එකේ කරන්න ගාලු කොටුවේ ඇවිදින එක. ඉතින් ඔයාලා මගේ කලින් වීඩියෝ එක බලලා නැත්නම් දැම්ම ගිහලා ඒකත් බලන්න. මතක ඇති ඒකේ මම සිටි view එක පැත්තේ ඉඳලා ගාලු කොටුවේ අරලෝසු කනුව මූන් ගැලරි එක පහු කරගෙන sea view එක වෙනකන් ආවා. ඉතින් සන්සෙට් එක එදා බලන්න බැරි වුණා. අපි බලමු අද නම් සන්සෙට් එක බලන්න පුළුවන් වෙයි. මොකද බලාකුළු නැතුව හරි පැහැදිලි හසක් අද තියෙනවා. ඉතින් මම හරි සතුටින් ඉන්නේ ඔයාලට අද සන්සෙට් එකත් පෙන්වන්න. ඉතින් අපි අද ඇවිදින්න යමු ගාලු කොටුවේ ඉතුරු ටික බලන්න. මෙතන තියෙනවා තවත් නටබුන් වෙලා ගියපු ස්ථානයක්. මෙතන තියෙන්නේ ට්‍රයිටන් යුද අට්ටාලය. බ්‍රිතාන්‍ය සමයේදී සතුරු යාත්‍රාවලට පහර දෙන්න මෙතන කාලතුවක්කුවක් ඉදි කරලා තියෙනවා. ඒක තමයි දැන් මේ අද වෙනකොට නටබුන් වෙලා තියෙන්නේ. ඔන්න මම එතනින් උඩට නැග්ගා. මෙතනට මාරම ලස්සනට මුහුද පේනවා. ගොඩක් අය මෙතනට ඇවිල්ලා ඉන්නේ මේ සන්සෙට් එක බලන්න. මොකද හරිම ලස්සනට මෙතනට සන්සෙට් එක පේනවා. ඉතින් අපි යමු මේ හරියේ තියෙන ලස්සන තැන් බලන්න. හරි ලස්සනට අපිට අද හවසට මෙතන ඉඳලා සන්සෙට් එක බලා ගන්න පුළුවන්. මේ පැත්තේ කට්ටිය නාන ගමන් ඉන්නේ. ගාලු කොටුවෙන් බීච් එකට බහින්න පුළුවන් එක තැනක් තමයි මෙතන. මම මෙතන බැම්මෙන් චුට්ටක් ඉඳගත්තා. හැබැයි සන්සෙට් එකට තව වෙලා තියෙනවා. ඉතින් මම හිතුවා පහළ බීච් එකට චුට්ටක් ගිහින් එන්න ඕන කියලා. ගාලු කොටුවෙන් බීච් එකට හැමතැනම බහින්න බෑ. හැබැයි මට මෙතනින් බහින්න හිතුණා මේ එක තැනක්. මෙතන කට්ටිය නානවා. ගාලු කොටුවේනේ ඔයාලට මුහුදේ නාන්න හිතුනොත් ඔන්න මෙතනින් පහළට බහලා පොඩ්ඩක් මුහුදේ දාලා එන්ජොයි කරන්න එහෙම පුළුවන්. ඔන්න මම ඔයාලට සන්සෙට් එක පෙන්වන්න කියලා පහළ ඉඳලා දුවගෙන ආවා. හැබැයි හරිම දුකයි අදත් සන්සෙට් එක වැහිලා ගිහිල්ලා. ඉස්සෙල්ලා වීඩියෝස් වල ඔයාලා දකින්න ඇති හරි ලස්සනට සන්සෙට් එක ඉර පෙවුනා. හැබැයි දැන් මේ වෙලාව වෙනකොට ලහි කලුවක් ඇවිල්ලා සන්සෙට් එක වැහිලා ගිහිල්ලා. මම වගේම ඔන්න අද ගොඩක් සෙනග ඇවිල්ලා ඉන්නවා සන්සෙට් එක බලන්න. හැබැයි එකපාරට වැහිබර කාලගුණයක් ආවා. වලාකුළු වලින් අහස වැහිලා ගියා. ඉතින් අද සන්සෙට් එක බලන්න බැරි වෙයි කියලා තමයි හිතෙන්නේ. මම හිතනවා මේ වෙලාවේ වැහි කලුවත් එක්ක ඉතුරු ටික ඇවිද ගන්න බැරි වෙයි. මම ඉක්මනට ලයිට් හවුස් එක පැත්තට යන්න තමයි බලන්න. අපි යමු. මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේ මේ තියෙන්නේ ගාලු කොටුවේ තියෙන මුස්ලිම් පල්ලිය. ඒක තියෙන්නේ හරියටම ලයිට් හවුස් එක ඉස්සරහා. ඉතින් මේ පැත්තෙන් පේනවා sea view එක. ඈතින් පේන්න තියෙන්නේ රූමස්සල සාම චෛත්‍ය. ඒත් එක්කම එහා කොනට වෙන්න තියෙනවා ලොකුම බිල්ඩින් එක අරලිය හොටෙල් එක. මම ආවා ලයිට් හවුස් එක ළඟටම. මේ පාර දිගේ ඇවිදගෙන එනකොට මම දැක්කා පහළ චූටි රොටි කඩයක් තියෙනවා. ගාලේ ගොඩක් අය කියලා තියෙනවා ඒ කඩේ රොටි හරි රසයි කියලා. මට පොඩි බඩගින්නකුත් තියෙනවා. ඉතින් මං හිතුවා දැන් මේ රොටි කඩෙන් රොටියක් කාලා එන්න. ඉතින් මම රොටියක් ගන්නවා. මෙතන හරිම බිසි. කට්ටිය ගොඩක් රොටි ගන්න ඇවිත් පොලිමේ ඉඳලා තමයි මටත් ගන්න ඕනේ. මෙතන බිත්තර රොටි, එළවලු රොටි, රෝල්, සමෝස වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම ගත්තේ නම් බිත්තර රොටියක්. බිත්තර රොටියක් උනේ රුපියල් 150. ඉතින් මේ ගානට නම් මේක මාරම ලාභයි. මම රොටියත් අරගෙන ආවා පාඩුවේ ලයිට් හවුස් එක ළඟට වෙලා කන්න. ඉතින් මං හිතාගෙන ඉන්නවා ගාලු කොටුව ඇතුලේ අද ඇවිදින්න. මොකද රැට ගාලු කොටුව ඇතුලේ ලයිට් දාලා හරි ලස්සනට තියෙනවා. ඉතින් අපි මේක කාලා යන් ගාලු කොටුව ඇතුලේ රවුමක් දාන්න. ඉතින් ගාලු කොටුව ඇතුලේ තියෙන පාරවල් ටික ලස්සනටම තියෙන්නේ. රැට හරි ලස්සනට ලයිට් දාලා තියෙනවා. ගාලු කොටුවේ ඇතුලේ තියෙන පාරවල් දෙපැත්තේ කඩ තියෙනවා, ජුවලරි shops තියෙනවා,
ක්ලෝතින් ෂොප්ස් තියෙනවා. ඒ අරනම ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි ටිකක් ගාණ නම් සැරයි. ටුවරිස්ට්ලව ටාගට් කරලා තමයි මේ කඩවල් දාලා තියෙන්නේ. හැබැයි ගාලු කොටුව ඇතුළ මාරම ලස්සනයි රැට. මම දැන් ඉන්නේ පෙරලර් ස්ට්‍රීට් එකේ. ඉතින් ගාලු කොටුවේ තියෙන හරිම ලස්සනම ස්ට්‍රීට් එකක් තමයි මේක. ගොඩක් කඩවල් තියෙනවා. එතකොට ඔයාලට පේනවා ඇති මේ ලංකාවට ආවේනික විවිධ දේවල් එක තමයි මේ කඩවල හදලා තියෙන්නේ. මොකද ටුවරිසම් සයිට් එක ටාගට් කරගෙන තමයි මේව හැදිලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සන ස්ට්‍රීට් එකක්. ලස්සනට ලයිට් දාලා තියෙනවා. ගාලු කොටුව ඇතුලේ මේ වගේ වීදි ගොඩක් තියෙනවා. ඒවා ඇවිදින්න සෑහෙන වෙලා යනවා. ඉතින් දැන් රෑ වෙලා තියෙන්නේ. ඉතින් ගාලු කොටුවේ තව ගොඩාක් තැන් තියෙනවා ඇවිදින්න. සමහර විට ගොඩක් අය නොයන ඔයාලා දැකලා නැති තැන් තියෙන්න පුළුවන්. මම ඉස්සරහටත් ගාලු කොටුවේ තවත් vlog එකක් අරගෙන එනවා. ඉතින් මාත් එක්ක රැඳිලා ඉන්න. මතකයතුව මාව follow කරලා තියාගන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.